මගේ රචනා පොඩ්ඩක් අවුල් වගේ. ඔයා කොහොමද ලිව්වේ? මං කුඹරකට ගිහිල්ලා නැති නිසා කොහොමද මම මේක ලියුවේ කියලා මටවත් තේරුන්නේ නැහැ. මටත් එච්චර අත්දැකීමක් නැහැ. මාත් ගිහිල්ලා නැහැ කුඹරකට. ළමයි රචනා වැඩේ ඉවරයි නේද? ඔව් මැඩම්. දැන් එහෙනම් පන්තියට යමු. පීරියඩ් එකත් ඉවර වීගෙන එන්නේ. අනේ මැඩම් තව ටිකක් වෙලා ඉමුකෝ මෙතන. අනේ මැඩම් අපි කොහේ හරි එක්ක යන්නකෝ. මැඩම් අපි එහෙනම් කුඹරක් බලන්න යමුද? දැන් ඔයාලට කුඹුරක් බලන්නද යන්න ඕනේ? ඔව් මැඩම්. හරි. කුඹුරක් ගැන කියවෙන ලස්සන කතාවක් තියෙනවා. ඒ තමයි ගොවි තාත්තා. ආදරය අහිමි පොළවට ආදරය අරන් එන ගොවි තාත්තා. මේ චිත්‍රපටය සියලුම පාසල් දරුවන් නැරඹිය යුතුයි කියලා ගුරුවරයෙක් විදිහට මම විශ්වාස කරනවා. ආදරණීය දුවේ පුතේ, ඔයාලගේ පාසල්වල ගුරුවරුන් සමග ඔයාගේ පවුලේ අයත් එක්ක මේ ලස්සන මේ ආදරණීය චිත්‍රපටය නරඹන්න යන්න. මේ චිත්‍රපටය තුලින් කියවෙන ආදරය, කරුණාව, දයාව, මුදිතාව මේ උතුම් ගුණාංග ගෙදර අරගෙන යන්න. ඒ විතරක් නෙවෙයි, මේ ගුණාංග සමාජයේ පුරාවටම පතුරවන්න. පවුලේ හැමෝටම එකතු වෙලා ආසාවෙන් බලන්න පුළුවන් ආදරණීය චිත්‍රපටයක්. අපි වගේම ලංකාවේ සියලුම සිසුසියන්ගෙන් ඉල්ලා සිටිනවා මෙම චිත්‍රපටය නරඹන්න යන්න කියලා. අපි හරි ආසාවෙන් ඉන්නවා ගොවි තාත්තව බලන්න යන්න.